ඔයා දන්නවද මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ගොඩාක් අය ඇත්තටම ජීවත් වෙන්නේ සොහොන් පිට්ටනිය ඇතුලේ කියලා. හැබැයි ඒක මැරුණු මිනිස්සු ඉන්න සොහොනක් නන් නෙවෙයි. ඒක තමන්ගේ අතීතයේ සිද්ධ වෙච්ච වැරදි, මහිමුණු ආදරය, එහෙම නැත්නම් මගහැරුණු අවස්ථාවන් කියන මතකයන් වලදාපු සොහොන් පිට්ටනියක්. ඔයාද හුස්ම ගත්තට ඔයාගේ හිත තවමත් නතර වෙලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් වෙච්ච අමිහිරි සිතුවීම ළඟ නම්. මට කියන්න කනගාටුයි ඔයා ඔයාගේ අනාගතය අදම මරාගෙන ඉවරයි. ඉතින් අද මම මේ ඔයාට කියන්න ආවේ අතීතයේ දන්වැල් බිඳලා දාලා අනාගතයට පියාඹලා යන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් හිතන්න ඔයා ලස්සන කන්දක් නගින්න යනවා කියලා. හැබැයි ඔයාගේ පිටේ තියෙන බෑග් එක ඇතුළට පාරේ දකින හැම බර ගලක්ම දාගත්තොත් මොකද වෙන්නේ? ටික දුරක් යනකොට ඔයාට ඒ බර උහුලන්න බැරි වෙනවා. ඔයාට මහන්සියක් දැනෙනවා. අන්තිමටම ඔයාට ඔයාගේ ගමන නතර කරන්නම සිද්ධ වෙනවා. අතීතයේ සිද්ධ වෙච්ච දේවල් කියන්නේත් අන්න ඒ බර ගල්වලට. අපිට අතීතයේ වැරදි කරපු මිනිස්සු ගැන වෛරය, කේන්තේ හිතේ පුරවගෙන අපි අද දවසත් විනාශ කරගන්නවා. මතක තියාගන්න අතීතයේ කියන්නේ ඔයාට ඉගෙන ගන්න ලැබිච්ච පාඩමක් මිසක් ඔයා ජීවිත කාලෙම විඳවන්න ඕනේ දඩුවමක් නෙවෙයි කියලා. ඔයාලා අහලා ඇති KFC එකේ නිර්මාතෘවරයා ගැන. එයා තමන්ගේ ජීවිතයේ සාර්ථක වුණේ වයස අවුරුදු 65 දී. ඒ වෙනකම් එයාගේ මුළු අතීතේම පිරීලා තිබුණේ පරාජයන්ගෙන් විතරයි. එයා කරපු හැම රස්සාවකින්ම එයා අවස් කරා. එයාගේ ව්‍යාපාර අසාර්ථක වුණා. එයා අන්ත අසරණ වුණා. හැබැයි එදා එයා තමන්ගේ අතීතයේ අසාර්ථකත්වයේ දිහා බල පසුතැවුණා නම් අද ලෝකෙම දන්න KFC ජාලය බිහි වෙන්නේ නැහැ නේද? එයා අපිට කියලා දුන්න එක දෙයක් තමයි ඔයාගේ අතීතයේ කොච්චර අඳුරුණත් ඔයාගේ අනාගතය අලුතින්ම ලියන්න ඔයාට අද දවසේ පුළුවන් කියලා. වැටුණු වාර ගණන නෙවෙයි වැදගත් වෙන්නේ. ඔයා අන්තිම වතාවටත් නැගිටිනවද කියන එකයි. එතකොට තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල හොයාගන්න කලින් 10 වාරයක් අසාර්ථක වුණා. මාධ්‍යවේදීන් එහෙම නැත්නම් පත්තරකාරයෝ එයාගෙන් ඇහුවා ඔයා 10 වාරයක් අසාර්ථක වෙලත් ඇයි මේකත් ඇරියේ නැත්තේ කියලා. එතකොට එයා දුන්න උත්තරය හරිම අපූර්ව උත්තරයක්. එයා කිව්වා මම අසාර්ථක වුණේ නැහැ. මම විදුලි බුබුල හදන්න බැරි ක්‍රම 10ක් සොයාගත්තා කියලා. ඉතින් බලන්නකෝ එයා තමන්ගේ අතීතයේ සිද්ධ වෙච්ච පරාජයන් දිහා බැලුවේ අනාගතයේ ජයග්‍රහණයකට පාර කියන ලකුණක් විදිහට. ඉතින් ඔයාගේ අතීතයේ වැරදීම් කියන්නේ ඔයාට සාර්ථක වෙන්න පුළුවන් ක්‍රමයක් මිසක් ඔයා අසාර්ථක මිනිස්සෙක් කියන එක නෙවෙයි. ඔයාලා මේ කතාව අහලා තියෙනවද? රාජාලියෙක් අවුරුදු 40ක් විතර වෙනකොට එයාගේ හොට පරණ වෙනවා. ඒ වගේම තමයි නියපොතු වැවෙනවා. පියාපත් ගොඩාක් බර වෙනවා. එතකොට ඒ රාජාරියට තීරණ දෙකක් තියෙනවා. තීරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. එකක් තමයි අතීතයේ විදිහටම ඉඳලා මැරිලා යන එක. එහෙම නැත්නම් වේදනාකාරී වෙනසකට ලක් වෙන එක. ඉතින් රාජාලිය තෝරගන්නේ දෙවනි ක්‍රමයයි. ඌ තමන්ගේ පරණ හොට ගලක ගහලා ගලවලා දානවා. පරණ නියපොතු ගලවලා දානවා. ඒක හරිම වේදනාකාරී. හැබැයි මේ වේදනාව විඳගත්ත නිසා තමයි ඌට අලුත් හොටක් අලුත් නියපොතු ලැබිලා තවත් අවුරුදු 30ක් විතර ජීවත් වෙන්න පුළුවන්. ඔයාගේ අතීතයේ මතකේනොත් පරණ හොට වගේ නම් ඒවා ගලවලා දාන්න. වේදනාකාරී ඇති. හැබැයි වේදනාව විඳගත්තොත් විතරයි ඔයාට අනාගතයට ශක්තිමත්ව පියාඹන්න පුළුවන් වෙන්නේ. මනෝවිද්‍යාවේදී අපි කියනවා acceptation කියලා දෙයක් ගැන. එහෙම නැත්නම් පිළිගැනීම කියලා දෙයක් ගැන. ඒක වෙනස් කරන්න ලෝකෙ කිසිම බලවේගයකට බෑ. ඔයාගේ අතීතය කියන්නේ ඔයා කවුද කියලා තීරණය කරන දේ නෙවෙයි. ඒක ඔයා පාස් කරලා ආපු එක රේල්වේ ස්ටේෂන් එකක් විතරයි. කෝච්චියක් එක ස්ටේෂන් එකක නතර වෙලා තිබුණොත් ඒක කවදාවත් ගමනාන්තයකට යන්නේ නැහැ. ඔයත් නේ අමිහිරි මතකයන් ඇස්සේ නතර වෙලා ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් අලුත් තියෙන එක ඉස්සරහට යනවද? තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. මේ වීඩියෝ එක බලලා ඉවර වුණාම අතීතයේ ඔයාට රිද්දපු හැමෝටම හිතින් සමාව දෙන්න.
එයාලා කරපු දේ හරි නිසා නෙවෙයි. ඒක ඔයාගේ හිතේ නිදහස වෙනුවෙන් කරන්න. අතීතයේ දූවිලි වලින් පිරිච්ච කණ්ණාඩිය පිහදලා දාලා බලන්න. ඉස්සරහට තියෙන ලෝකය හරිම ලස්සනයි. සිංහෙක් වගේ අතීතයේ පහු කරලා අභිමානයෙන් නැගිටිනවද? එහෙම නැත්නම් බැටළුවෙක් වගේ අතීතයේ මතකයන් ඇස්සේ හැංගිලා මැරි ජීවත් වෙනවද? තීරණය ඔයාගේ අතේ. මැරෙන්න කලින් ජීවත් වෙන්න පටන් ගන්න. මම ඔයාගේ මනස සුවපත් කරන්න හැමදාමත්ම ඉන්නවා.